මේ වීඩියෝ එකින් කියන්න යන දේවල් නිසා ඔයාට පොඩ්ඩක් රිදෙන්නත් පුළුවන්. හැබැයි අනාගතයේදී මේක ඔයාට ලොකු උදව්වක් වේවි. ඇත්තම කියනවා නම් ගොඩක් පිරිමි Tamanටත් නොදැනීම මේ නයිස් ගයිස් කියන ගොඩට වැටෙනවා. සමහර විට ඔයා හෝ ඔයා දන්න කෙනෙක් හැම වෙලේම ඔයා නයිස් ගයි චරිතය රංගපානවා ඇති. ඔයා නයිස් ගයි කෙනෙක් නම් ඒක ඔයාගේ වැරද්දක් නෙමෙයි. එහෙම වුණේ ඔයා හැදුන පරිසරය නිසා වෙන්නේ නැති. තාත්තා නැතුව හැදුන නිසා වෙන්නේ නැති. නැත්නම් අධ්‍යාපන පද්ධතියේ කාන්තාවන්ගේ බලපෑම නිසා වෙන්නේ නැති. එහෙමත් නැත්නම් අන්තස්ත්‍රීවාදය එක්ස්ට්‍රීම් ෆෙමිනිසම් රැල්ල නිසා වෙන්නේ නැති. ඒ කොයි දේ නිසා ඔයා නයිස් ගයි කෙනෙක් වුණත් ඒක වැදගත් නැහැ. ඉස්සරහට මම කියන්න යන දේවල් තීරුම් අරගෙන මේ නයිස් ගයි රංගපෑම අතෑරලා දාන එක ඔයාගේ වගකීම. නයිස් ගයි කෙනෙක් වීම වැරදි ඇයි කියලා ඔයා හිතන්න කලින් මට කියන්න ඕන හොඳ කෙනෙක් එහෙම නැත්නම් ගුඩ් ගයි කෙනෙක් වෙන එකයි නයිස් ගයි කෙනෙක් වෙන එකයි අතර ලොකු වෙනසක් තියෙනවා කියලා. නයිස් ගයිස් ලගේ ඇත්ත ස්වභාවය. නයිස් ගයිස් ලගේ ප්‍රධානම විශ්වාසය තමයි මම හැමෝටම හොඳට හිටියොත් ලෝකෙන් මට ඕන දේ ලැබේවි කියන එක. මේක නිකම්ම ෆැන්ටසියක්. ඇත්තටම වෙන්නේ ඔයා ඔයාගේ මහන්සියෙන් මිනිස්සුන්ට හොඳ කරන තරමට මිනිස්සු ඒකෙන් වැඩියෙන් ප්‍රයෝජන ගන්න එක. මම කිව්වොත් මේ නයිස් ගයි කියන කෙනාගේ හරිම අඳුරු පැත්තක් තියෙනවා කියලා. ඔයා මොකද හිතන්නේ? සාමාන්‍ය නයිස් ගයි කෙනෙක් ඇත්තටම හොඳ කෙනෙක් නෙමෙයි. එයා පිටතින් හොඳ විදියට පෙනුනට ඇත්තටම එයා එහෙම කරන්නේ හිත යටින් මොකක් හරි ආපහු බලාපොරොත්තුවෙන්. නයිස් ගයිස්ලා හැම වෙලේම අනිත් අයගේ අනුමැතිය හොයනවා. හැබැයි ගැටුම් වලින් මග හරිනවා. නයිස් ගයි කෙනෙක් කියන්නේ ගොඩක් වෙලාවට නිහඬ ආක්‍රමණශීලී පැසිව් ඇග්‍රසිව් කෙනෙක්. එයා හොඳට හිටියත් එයාට ඕන දේ ගන්න හදන්නේ කූට උපායන්ගෙන්. ඇල්ෆා පිරිමියා. ඇල්ෆා පිරිමියා කියන්නේ නයිස් ගයිට සම්පූර්ණයෙන්ම විරුද්ධ කෙනෙක්. ඇල්ෆා කෙනෙක් කරුණාවන්ත නම් එයා එහෙම කරන්නේ කිසිම සම්බන්ධයක් හෝ අනුමතියක් බලාපොරොත්තු නොබී අවංකවම එයාට ඕන නිසා. ඇල්ෆා කෙනෙක් අනිත් අයට විරුද්ධ වෙන්න බය නැහැ. ගැටුම් වලට බය නැහැ. එයා ප්‍රශ්න හොයන්නේ නැති වුණත් ඒවා එනකොට ඕපන් නාම්ස් වලින් පිළිගන්නවා. හැබැයි නයිස් ගයි එහෙම නැහැ. නයිස් ගයි කෙනෙක් කාටවත් වැරද්දක් නොවී ඉන්න හරි පරිස්සමින් හැසිරෙනවා. එයා එහෙම කරන්නේ හැමෝම සතුටු කරන්න විතරක් නෙවෙයි. ඒක බියගුළුකමේ ලක්ෂණයක්. ගොඩක් බියගුළු අය තමන්ගේ බියගුළුකම සදාචාරය ගැන කියලා ආවරණය කරගන්නවා. ගැටුම්වලට මුහුණ දෙන්න තමන්ට හැකියාවක් නැතිකම සදාචාරාත්මික බව කියලා නමින් හංගනවා. වෙනත් විදියකින් කිව්වොත් මම ඒක කරන්නේ නැහැ මොකද මම හරිම හොඳ කෙනෙක් කියන වෙලාවට ඇත්තටම කියන්නේ මම ඒක කරන්නේ නැහැ මොකද මම බියගුළුයි කියන එක. ආදරය කරද්දී ආදර සම්බන්ධතාවලදී නයිස් ගයි හැම වෙලාවෙම ඇල්ෆා පිරිමියාට පරාද වෙනවා. නයිස් ගයි කෙනෙක් ඉන්නේ උඩඟු මානසිකත්වයක. එයා තමන්ම උසස් තැනක තියාගෙන තමන් තමයි හොඳම විකල්පය කියලා රඟපානවා. එයා තමන් කොච්චර හොඳද කියලා පෙන්වන්න පුරුවන් හැම දෙයක්ම කරනවා. ගැහැණු කෙනෙක් එයා ප්‍රතික්ෂේප කරපු ගමන් නයිස් ගයි කියන්නේ ගෑනු දන්නේ එයාලට මොනවද ඕන කියලායි. ඇල්ෆා පිරිමියා නයිස් ගයි වගේ රංගපාන්න ශක්තිය නාස්ති කරන්නේ නැහැ. එයා කවුද කියන එකට මිනිස්සු අකමැති නම් එයා ඒ ගැන තැකීමක් කරන්නේ නැහැ. ඇත්තටම නයිස් ගයි වගේම ඇල්ෆා පිරිමියාත් ප්‍රතික්ෂේප වෙන්න පුළුවන්. ලොකුම වෙනස තමයි ඇල්ෆා කෙනෙක් යථාර්ථය රියැලිටිය ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. මිත්‍රෙක් වගේ රංගපාන්නේ නැහැ. ඇල්ෆා කෙනෙක් ප්‍රතික්ෂේප වුණොත් එයා දන්නවා මුහුදේ තව මාළු ඉන්නවා කියලා. එයා ඉස්සරහට යනවා. නයිස් ගයිට ගොඩක් වෙලාවට ෆ්‍රෙන්ඩ් සෝන් එකේ අවුරුදු ගණන් කාලේ නාස්ති කරන්න වෙනවා. සමහර විට එයා කවදාවත් ප්‍රතික්ෂේප වුණා කියලා පිළිගන්නේ නැහැ. එයා තමන්ගේ ඔළුවේ තියෙන ලෝකේ ජීවත් වෙනවා. නයිස් ගයිස්ලගේ මේ වැරදි මානසිකත්වය සහ හැසිරීම නිසා ඇත්තටම අන්තිමට එයාලට ඉතුරු වෙන්නේ එයාලම විතරයි. මේක වෙනස් කරන්නේ කොහොමද? මේක හදාගන්න නම් ඔයා මුලින්ම ප්‍රශ්නයක් තියෙනවා කියලා පිළිගන්න ඕනේ. ඒක තමයි පළවෙනි පියවර. කටුක ඇත්තට මුහුණ දෙන්න. කවුරුත් කැමති නැහැ තමන් මිනිස්සු හැම වෙලේම මගේ ඇරලා යන ගණන් නොගන්න නයිස් ගයි කෙනෙක් කියලා පිළිගන්න. ඔයාට ඕන දේ නොලැබෙන නිසා ඔයා ගොඩක් වෙලාවට කේන්ටියෙන් හෝ කලකිරීමෙන් ඉන්නවද කියලා හොඳට හිතලා බලන්න. ඔයාවම වෙන කෙනෙක් වගේ ඔයා දිහා බලලා මේ කටුක ඇත්තට මුහුණ දෙන්න.
මිනිස්සුන්ට බැහැ කියන්න පටන් ගන්න. බැහැ කියන්න බැරි නිසා අනිත් අය ඔයාගෙන් ප්‍රයෝජන ගන්න එක නවත්වන්න. ඔයා බැහැ කිව්වම කෙනෙක් ඔයාට අකමැති වෙනවා වෙනුවට ඔයා Taman වෙනුවෙන් නැගී සිටින නිසා ඇත්තටම එයාලා ඔයාට ගරු කරන්න පටන් ගනී. ජීවිතයේදී පොඩ්ඩක් Taman ගැන හිතන එක වැරද්දක් හෝ නරක දෙයක් නෙවෙයි. ඔයා වෙනුවෙන් ආපහු ඒ දේ නොකරන මිනිස්සු වෙනුවෙන් ඔයාවම කැප කරන්න එපා. ඔයාට අවංකවම දැනෙනවා නම් විතරක් හොඳට ඉන්න. හොඳට ඉන්නවා කියන්නේ ප්‍රතිලාභයක් බලාපොරොත්තුවෙන් එහෙම වෙන එක නෙමෙයි. අවංක කරුණාව කියන්නේ පිළිගැනීමක් හෝ ආපසු යමක් බලාපොරොත්තු නොවී කරන දෙයක්. ඔයා ඒක කරන්නේ අනිත් කෙනාගේ ජීවිතය හොඳ අතට හැරෙනවා දකින්න ඕන නිසා. ඔයාගේ හදවතේ තියෙන හොඳකම නිසායි. ඔයාගේ ආත්ම විශ්වාසය self esteem ගොඩනගා ගන්න. සමහර විට ඔයාට හොඳ ශාරීරික හැඩයක් නැති වෙන්න පුළුවන්. ඉතින් ජිම් එකකට යන්න පටන් ගන්න. නැත්නම් ඉන්න තැනක වර්ක්අවුට් කරන්න පටන් ගන්න. ශක්තිමත් ශරීරයක් කියන්නේ ශක්තිමත් මනසක්. ඔයාගේ ජීවිතේ ලෙවල් අප් කරගන්න ඕනේ නම් වීඩියෝ එකට ලයික් එකක් දාලා channel එක subscribe කරන්න. ඒ වගේම අනිත් social media වලත් මාව follow කරන්න අමතක කරන්න එපා. ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු.